මුල් ටිකේ ඔක පොඩ්ඩක් බලෙන් ඔළුවට දාගෙන පොඩ්ඩක් කියලා පුහුණු වෙන්න ඕන. You shouldn't have කියලා. That's so kind of you. ඒක අර නිකන් ඇඟට ඒක දාගෙන ප්‍රැක්ටිස් කරන්න. ඇන්ඩ්‍රු සර් උගන්වන කෙනුත් වැඩක් නැහැ. මේ මෙච්චර කියලා දීලත් ඉවරලා මගේ ක්ලාස් එකෙන් ළමයිට මම විශේෂයෙන් කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රම භාවිතා කරලා කතා කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රම භාවිතා කරලා කතා කරන්න ඕනේ. එතකොට තමයි වෙනසක් තියෙන්නේ. නැත්නම් අපි හැමදාම කියන විදිහට ඉංග්‍රීසි කතා කරලා ඔයාලා ඉංග්‍රීසි පන්ති වලින් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. මේ වගේ අපි ෆ්‍රී වීඩියෝ දාලා ඔයාලට උගන්වන දෙයකින් ඇති වැඩකුත් නැහැ. ආයුබෝවන් ළමයි. ඉතින් අපේ මේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ අතිශුවිශේෂී ලෙක්චර් එකක් තමයි පළවෙනියටම අපි කරන්න සූදානම් කරගෙන තියෙන්නේ. පොඩි එකක්. නමුත් ඔයාලට ජීවිතයේ මේ අතිශයම වැදගත් වෙන පොඩි වචනයක් තියෙනවා. අපි හැමෝම ඉංග්‍රීසි වල යම්කිසි ප්‍රමාණයක් දන්නවනේ. ලංකාව ගත්තොත් ඒ කියන්නේ ඉංග්‍රීසි නොදන්න කෙනෙක් නැහැ. අපි සිංහලෙන් සමහර දේවල් වලට කියන වචන දන්නේ නැතුව ඉංග්‍රීසියෙන් කියනවා වගේ දෙයක් තියෙනවා. මේ ස්තුතියි කියන එක දන්නවා අපි සිංහලෙන්. නමුත් thank you කියන එක අපිට සිංහලට වැඩිය ෆැමිලියර්. ඇත්තට මේක thank you කියලා ඕන කෙනෙක්ට මොනවා හරි දුන්නම උදව්වක් කරාට පස්සේ අපි thank you කියන දන්න. ඉතින් මේ අපේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව ඔයාලට උගන්වන මේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන විදියට අපි thank you උගන්වන්න තීරණය කරා ඔයාලට. මොකද මේක අතිශය සරල භාවිතයක්. නමුත් මේක වැඩි ලස්සනට කියන විදි තියෙනවා. කියන thank තියෙනවා. අන්න ඒ දේවල් අඳුරගෙන මෙතනින්ම පොඩි තැනකින් පටන් ගමු කියලා තීරණය කරපු නිසා. හරි. ඉතින් මේ වගේ වීඩියෝස් ඉදිරියටත් අපි ගේනවා. ඒ හැමදාම මේ හැම සතියකම අපි වීඩියෝ එකක් ගන්න ගෙන්න බලාපොරොත්තුවක් තියෙන. ඉතින් ඒක channel එක subscribe කරලා තියාගන්න. ඉස්සෙල්ලා මේක කියනවා මේ වගේ ලස්සන lectures ඔයාලට බලන්න පුළුවන් එතකොට. හරිද? හරි. ඔන්න thank you කියන ආකාර. ඔන්න කෙනෙක්ට අපි සරල වශයෙන් මොනවයි පොඩි දෝවක් කරපුවා නේ thank you අනේ කියලා කියනවා. ඔකනේ සරලම දේ. ඔන්න දැන් මේ උදාහරණ විදිහට අපි ගමු. ඔන්න ගෑනු ළමයෙක් ඉන්නවා. අනිත් ගෑනු ළමයට මොනවද කියන්නේ? පොඩි තෑග්ගක් කියන. තෑග්ගක් ගෙනලා දෙනවා. දුන්නා මොකද කියන්නේ? thank you. හරි. අවස්ථානුකූලව ඔය thank you එක පොඩි වෙනස්කම් සිද්ධ කරලා ඕක එක එක තැන් වලට එක එක විදිහට කියන්න පුළුවන්. හරි ලස්සනයි මේක. මේක පොඩි වැඩ දාන්න පුළුවන්. හරි වැඩ දාලා කියන විදි ටිකක් තමයි උගන්වන්න යන්නේ. හරිද? ෆස්ට් එක බලන්න මෙන්න මේක. You shouldn't have. අනේ you shouldn't have. මොනවගේ තැනකද ඔක කියන්නේ? මොන බලන්න. ඔන්න තෑග්ගම ගන්නවා. මම හරිද? මොනව තෑග්ගක් දෙනවා කියලා. කවුරු හරි කෙනෙක් ගෙදරට ඇවිල්ලා මොන තෑග්ගක් කියලා. මෙන්න මොකද කියන්නේ? There it is, හරි there you go කියලා tag එක දෙනවා. හරිද? Here it is, there you go කියලා ඔන්න ඔයාලට tag එකක් දෙනවා. හරිද? දීපු ගමන් ඔයා මොකද කියන්නේ? සිංහලෙන් හරිද කොහොමද කියන්නේ? අයියෝ අනේ මොකටද මේවා අනේ මොකටද අයියෝ tag ගෙනාවේ ගෙදරට ආව ගමන් අයියෝ මොකට කරදර වුණාද? ඔහොම සිංහලෙන් කියනවානේ. tag එකක් දීපුවා ගේනකොට ගෙදරට මොනවා හරි පොඩි දෙයක් කියනවා කවුරු හරි ගෙදරට ගෙනල්ලා දෙද කියන අයියෝ මොකට කරදර වෙනවද මන් දන්නේ ඇයි මේ කියලා කියනවා. අන්න ඒ ස්තුතිය තමයි ප්‍රකාශ කරන්නේ. නමුත් ටෝන් එක වෙනස්නේ. ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා දැනන් හිටියේ නෑනේ. You shouldn't have. අයියෝ you shouldn't have කියලා කියන්නේ. මේ ස්තුතිය තමයි ප්‍රකාශ කරන්නේ. නමුත් මොකද්ද? ටෝන් එක වෙනස්. අයියෝ අපරාධනේ අයිනේ. ඇයි මේ කරදර වුණේ කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ. ටෝන් එක. නමුත් අපි ස්තුතියනේ ප්‍රකාශ කරන කෙනෙක් ගෙන මොන හරි දෙයක් ගෙන දුන්නා. ඔන්න බර්ත්ඩේ එක වගේද. හරිද? වගේ බර්ත්ඩේ එකද? ගෙනලා කවුරු හරි කියන්නේ ඔන්න තෑග්ගක් දෙන්න. අයියෝ you shouldn't have කියලා කියන්න පුළුවන්. කොට කරදර වුණාද වගේ තේරුමකින් ස්තුති කරන්න you shouldn't have කියන එක අපිට use කරන්න පුළුවන්. හරිද? you shouldn't have practice කරන්න මේවා නිකන් එන්නේ. ඒ වගේම තව ආකාරයක් තියෙනවා. That's so kind of you. මාත් කියන්නේ that's so kind of you. ටිකක් දිගයි practice කරාම ඔක හරියනවා. මුලික සයිඩ් you shouldn't have what that's so kind of you what. එහෙම එන්නේ නැහැ. හරිද? මේවා ටිකක් practice කළා දෛනික ජීවිතේ ඔයගේ සංවාදය ඇතුළට දාලා කෙනෙක් එක්ක කතා කරාට පස්සේ ඔක naturally එන්න ගන්නවා. මුල් ටිකේ ඔක පොඩ්ඩක් බලෙන් ඔළුවට දාගෙන පොඩ්ඩක් කියලා පුහුණු වෙන්න ඕන. You shouldn't have කියලා. That's so kind of you. ඒක අර නිකන් ඇඟට ඒක දාගෙන ප්‍රැක්ටිස් කරන්න. ඒතොර හරි. හරිද? So that's so kind of you. අනේ that's so kind of you කියලා කියන්න පුළුවන්. හරිද? That's so kind of you කියන්නේ මොකද? අර වගේම තමයි. ස්තුති කිරීමක් නමුත් අර thank you කියන එක වෙනුවට තමයි කියන්නේ. That's so kind of you. හරිද? ඒකෙන් කියන්නේ දැන් අර වගේ. හරිද? දැන් හිතන්න දැන් ඔන්න tag එකක් ගේනකොට මුලින්ම කියනවා අනේ you shouldn't have මොකට කරදර වුණාද නේ අපරාධනේ කරදර වුණේ වගේ අනේ ඇයි මේ කියලා වගේ එකක් කියනවා ඒත් නෑ කමන්නේ කියලා අනිත් කෙනා කියනවා no it's your birthday no so I bought you something කියලා කියනවා හරිද ඔයාගේ birthday එක නිසා මම ඔයාලට පොඩි දෙයක් ගෙනාවා කියලා ඒතකොට කියනවා අනේ that's so kind of you අනේ එහෙනම් ඉතින් මේ ඔයා නම් හරි ෂෝයි යන්නේ වගේ එකක් මේක හරිද ඔයා නම් හරි ෂෝයි යන්නේ කියලා අපි කියන්නේ ඒ කියන්නේ මාව මතක් වෙලා මගේ birthday එකට මොකක් හරි දෙයක් ගෙනාවු එකට අර පොඩි තියෙනවා පොඩි කැමැත්තක් ඔයාගේ පුද්ගලයෙක් විදිහට ඒ දේ කරපු එකට පොඩි අනේ ඔයා නම් හරි ෂෝයි කියලා අර ඒ වගේ එකක් මේක
වන හරි කරුණාවන්තයි වගේ ස්වරූපකින් හැදිච්ච වචනයක්. නමුත් අර මම සරල සිංහලෙන් කිව්වොත් ඕකේ ටෝන් එක අරක. අනේ බොහොම ස්තුතියි වන හරි ෂෝයි. අන්න ඒ වගේ. අනේ that's so kind of you කියලා කියන්න පුළුවන්. මම මේ උඩරිම ඔයාලට තේරෙන ලෙවල් එකට කියන්නේ මේකේ මීනින් එක මේකයි කියලා දැන් සමාන කරගෙන දඟලන්න යන්න එපා. ඔයාලට තේරෙන්න භාෂා දෙකක් නේ. කවදාවත් මේකේ මීනින් එක මේකට සමාන කරන්න බෑ. අපි ලංකාවේ අය ගොඩාක් වරද්ද ගන්න තැනක් ඕක. වචනයට සමාන වචනයක් තියෙන්න ඕනේ. එහෙම නැහැ. කොහොමද එහෙම වෙන්නේ? මේක භාෂා දෙකක්. කවුරුවත් කියන්නේ මේ භාෂාව හදද්දී මේකට පරිවර්තනයක් හදනවා කියලා හිතාගෙන භාෂා නිර්මාණය කළා නෑනේ. එතකොට මේ දෙක සමාන කරන්න බෑ. නමුත් ඒ රටේ ඒ වගේ අවස්ථාවකදී කියන්නේ කොහොමද මේ රටේ ඒ වගේ අවස්ථාවකදී ඊට සමානව කියන්නේ මොකක්ද වගේ සම්බන්ධයක් ගොඩනගා ගන්න විතරයි භාෂාවක් අතරේ පුළුවන්. අන්න එතකොට මේ වගේ දේවල් උල්ට දාගන්න. මේ වගේ මේ කියන එක්සැම්පල්ස් අතර මේ කියන මේ ටෝන් එකේ මේ වගේ දේවල් කියන්නේ කොහොමද කියලා ඔය තැන් ටික අතර බලන්න. හරි. තව එකක් තියෙනවා. ඔන්න මේ වගේ. මේක I owe you one. I owe you one. මේ ටික පොඩක් අර ටිකක් චුට්ටක් විතර ටිකක් ප්‍රවුඩ් නැත්තම් අර මේ අපි ටිකක් සමහර වෙලාවට කියන පොඩක් ටිකක් මේ ආඩම්බර කෙනෙක් නේ. අන්න ඒ වගේ මේ කෙනෙක්ගෙන් සාමාන්‍යයෙන් ඒ දෙන්න පුළුවන් thank you එකක් තමයි මේ I owe you කියලා. I owe you one කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ නිකන් ඔන්න හිතන්න මම ටිකක් සාමාන්‍යයෙන් ටිකක් අනිත් අයට වැඩිය ටිකක් ආඩම්බරකාර චරිතයක්. හරිද? ටිකක් proud style එකක්. මේ ඉතින් එතකොට ඔන්න මගේ බර්ත්ඩේ එකට කවුරු හරි කෙනෙක් මොනවා හරි පොඩි තෑග්ගක් ගෙනත් දුන්නාට පස්සේ අනේ thank you කියන එකට I owe you one කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ බොහොම ස්තුතියි මේ තෑග්ග මට දුන්නාට. නමුත් ඔන්න ඔයාටත් මගෙන් තෑග්ගක් තියෙනවා. ඒ කියන්නේ පොඩි ණයක් තියෙනවා. ඔයාගේ බර්ත්ඩේ එකටත් මම දෙනවා එකක් වගේ කියලා ස්තුති ප්‍රකාශ කිරීමක් මේක. I owe you one කියලා කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයා ආසයි මේ දීපයකට ස්තුති අනේ thank you කියලා. thank you කියලාත් මේක කියන්න පුළුවන්. thank you very much I owe you one. නැත්තම් මෙන්න මේ thank you කියන එක අතහැරලාම දාමු දැන් අපි thank you කියන එකට මේ ආදේශකනේ කතා කරන්නේ. දැන් මෙන්න මේ that's so kind of you. I owe you one කියලා කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයාට බොහොම ස්තුතියි. ඔයා හරි ෂෝයි. but I owe you one. ඔයාටත් මම දෙනවා තෑග්ගක්. අනාගතේ ඔයාගේ බර්ත්ඩේ එකටත් මම තෑග්ගක් දෙනවා වගේ අර්ථයක් තමයි I owe you one එකේ තියෙන්නේ. ඒ කියන්නේ ස්තුතියි මේ කරපු දෙයට ඔන්න ණයක් තියෙනවා. මම දෙනවා වගේකට තෑග්ගක් වගේ පොඩ්ඩක් අර ප්‍රවුඩ් අය පොඩක් I owe you one එකකින් තෑන්ක් කරනවා. හරිද? හරි. ඊළඟ එක බලන්න. මොකද? I can't thank you enough. මේක පොඩක් අර මේ ටිකක් වැඩි හිටියෝ වගේ ටිකක් සිංහලෙන් සාමාන්‍යයෙන් I can't thank you enough එකේ සිංහල එක කියනවා. මේ වගේ අවස්ථාවක තමයි කියන්නේ. ඒ කියන්නේ අනේ කොහොම ස්තුති කරන්නද මන්ද කියලා අපි කියන්නේ සමහර දේවල්. ඒ කියන්නේ පට්ට වැඩක් කරනවා. අනේ ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද පුතා කියලා. දැන් අර තෑග්ග කඩලා බලද්දි ඒකේ තියෙන්නේ මොනවා හරි ජූවලරි එකක්. හරිද? මොනවා හරි ජූවලරි එකක් තියෙන්නේ ගෝල්ඩ්. හරිද? රත්තරන්. ගණන් නෙවෙයි. හරිද? ඉතින් මොකද්ද එතකොට? එතකොට කිය ඒ තෑග්ග දැක්කම අනේ ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද කියලා. ගොඩක් ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? I can't thank you enough. I can't thank you enough. I can't thank you enough. එතකොට නිකම්ම just thank you කියලා දාන්නේ නැහැ. thank you very much. එහෙම නැහැ. I can't thank you enough. නේ කියන විදිහ. මට ඔයාලට කොහොම ස්තුති කරන්නද මන්ද? ඒ කියන්නේ ලොකු උදව්වක් කරාම වගේ තමයි I can't thank you enough කියලා කියන්නේ. සමහර තෑග්ගක් තුනක් වෙන්න පුළුවන්. උදව්වක් කරාම වෙන්න පුළුවන්. මේ හැමදේම use කරන්න පුළුවන්. thank you කියලා just ඒක අර පොඩ්ඩක් ඒක අර ඒකට දෙන්න තියෙන වටිනාකම සමහර වෙලාවල දැන් මෙහෙමයි. සිංහලෙන් ඔය ටික අපි කරනවානේ. ඒ දෙන්න තෑග් හැටියට වෙන උදව්ව හැටියට අපි සිංහලෙන් කියවෙන්න ඕන එක්ස්ප්‍රෙෂන් එක දෙන්න. සමහරවිට ඉංග්‍රීසි නොදන්නකම නිසා ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන තැනක ඒ අදාළ මේ ඒකට දෙන්න ඕන ඒ ගරුත්වය දී ගන්න බැරි වෙනවා ඉංග්‍රීසි නොදන්නකම නිසා. එතකොට මේ වගේ දේවල් යූස් කරනවා. දැන් ඊට පස්සේ කියන්න බෑ ඉංග්‍රීසි දන්න just thank you කියලා ආවම ඒක නා සමහරට ඊට දෙයක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. හරිද? ඔන්න දැන් දන්නවා. I can't thank you enough කියලා කියන්න පුළුවන්. මට ඔයාලට කොහොම ස්තුති කරන්නද මම දන්නේ වගේ. දැන් ඊළඟ it means the world to me කියන පුළුවන් this means world to me කියලා කියන්නත් පුළුවන්. මේ දන්න it එක this කියලා දාගන්නත් පුළුවන්. ඒ දෙකෙන්ම කියනවා it means world to me කියලා කියන්නත් පුළුවන්. it means the world to me කියලා කියන්නත් පුළුවන්. නැත්නම් this means the world to me කියලා කියන්නත් පුළුවන්. this means the world to me කියලා කියන්නත් පුළුවන්. නැත්නම් it means the world to me කියලා කියන්නත් පුළුවන්. හරිද? ඒකේ තේරුම මොකක්ද දන්නවද? අර අපි සිංහලෙන් කියන්නේ අපේ අම්මලා එහෙම සිංහලෙන් කිය මේක නම් මට මහ මෙරක් වගේ කියලා කියනවනේ. මේ නම් මට මහ මෙරක් වගේ. එන මහා පට්ට විශාල දෙයක්. ඒ කියන්නේ අර මේකට කොහොම ස්තුති කරන්නද මන්ද කියන එකටත් වඩා වැඩි මේක. ඉතින් දෙන්න තියෙන ලොකුම උදව්වක් කරලා පස්සේ මේක නම් මට මහා මෙරක්. දැන් කියනවා මේ ඔන්න උදාහරණයකදී අර තෑග්ග දෙන එක්කනම කියනවා
මොකද කියන්නේ? මේ I was only able to buy you a very small gift this time. I'll give you a bigger one next time. කියලා. හරිද? මට ඔයාලට පොඩි gift එකක් තමයි මේ පාර ගන්න පුළුවන් උනේ. Next time නම් ලොකු gift එකක් දෙනවා කියලා. You know, this means the world to me. අයියෝ නෑ මේක නම් මට මාමෙරක් වගේ මේත් ඇති කියලා සමහරවල්ලාට කියන පොඩි දෙයක් දුන්නත් අන්න කියන්න පුළුවන් කෙනෙක් සතුටු කරන්න this means the world to me කියලා කියන්න පුළුවන් මේක නම් මට ලෝකයක් වගේ කියන එක මේ මහාමෙරක් වගේ කියලා කියන්නේ ලෝකයක් කියන එක තමයි මෙතන අදහස් කරන්නේ මම අර කියන්නේ සරල සිංහලෙන්ම ඔළුවට යන්න තියෙන ෆ්‍රේස් එක ඕක තමයි හරිද සෝ ඉතින් ඔන්න වගේ අවස්ථාවල දැන් කෙනෙක් උදව්වක් කරාම ටැග් එකක් දුන්නාම විතරක් නෙවෙයි දැන් ටැග් එකක් දීම තමයි උදව්වක සරලම ප්‍රවේශ හරිද ඕක ඉස්සරහට යද්දි කොච්චර උදව් නම් මිනිස්සු අපිට කරනවා just thank you කියන එක කියලා එයාලට disrespect කරන්නේ නැතුව නැත්නම් එයාලට ඒ කියන්නේ ඔයාලා දෙන්න ඕන ගරුත්වය දෙන්නේ නැතුව ඒ කෙනාව disappoint කරන්න එපා. ඉංග්‍රීසියෙන් කතා කරන කෙනෙක් සම්බන්ධව හෝ ආට ඉංග්‍රීසියෙන් compliment එකක් ඒ කෙනාට වෙනුවෙන් දෙන්න ඕන නම් thank you කියලා නවතින්න නැතුව මෙන්න දෙන විදි තියෙනවා. හරිද? මේ අපි මෙතන කතා කරනවා විදි පහක්. හරිද? මේ විදි පහ practice කරන්න හොඳට. ඒකත් අවස්ථානුකූලව practice කරන්න. දැන් මේවා එක අයියෝ you shouldn't have. අන්න ඒ වගේ තැන් වලට ඒක කියන්න ඕන. අයියෝ මොකට කරදර වුණාද බන්ද වගේ feeling එකක්. හරිද? That's so kind of you. අනේ ඒවා නම් හරි ෂෝක් අනේ මේ වගේ දෙයක් කරාට වගේ උදව්වක් දෙන්න තමයි ඒක කිව්වා. අයියෝ you want කියලා මේකත් එක්කම වගේ දෙක මේක සම්බන්ධ කරලා කියන තරමට වැඩිය හොඳයි. That's so kind of you. අයියෝ you want කියලා කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මාත් ඔයාට ඒ උදව්වට return එකක් දෙනවා උදව්වක් මේකට කරනවා වගේ එකක් තමයි එතනදි කියන්නේ. හරිද? උදව්වක් කර. දැන් සරල දෙයක් නෑ උදාහරණයක් විදිහට කවුරු හරි කෙනෙක් මේ ඔයාට පොඩි ණයක් දෙනවා. ටක් ගාලා ක්වික් ණයක් දෙනවා. ණයක් දීපු ගමන් අයියෝ you want ඔයාට තෝරන වෙලාවක මගෙන් උදව්වක් ඉල්ලන්න මේක උදව්ව වෙනුවෙන් ඔයාට තෝරන වෙලාවක මම උදව්වක් දෙනවා වගේ එකක් කියනවා. ණයක්ම නෙවෙයි ඕන දෙයකට අයියෝ you want කියන එක use කරන්න බෑ. කියන්නේ ස්තුතියි අනේ thank you මචං අයියෝ you want කියලා කියන්න පුළුවන්. හරිද? නැත්නම් අයියෝ that's so kind of you අයියෝ you want කියලා කියන්න පුළුවන්. අයියෝ you want ඔයාට තෝරන වෙලාවකම ඉන්නවා ඕන වෙලාවක උදව්වක් දෙනවා මේකට කියන වගේ අර්ථයක් තමයි මේකෙදි තියෙන. හරිද? I can't thank you enough කියලා කියන්න පුළුවන්. අයියෝ මට නම් ඔයාලට මේකට කොහොම ස්තුති කරන්නද මන්ද? එච්චර. දැන් අන්තිමේටම කතා කරා. This means the world to me. නැත්නම් it means the world to me කියලා කියන්න පුළුවන්. මේක නම් මට මහා මෙරක් වගේ පට්ට උදව් කියන. ඉතින් ඔයගේ උදව්වක් කොච්චර ලස්සනට අපිට පස් ආකාරයකට කතා කරන්න පුළුවන්ද කියලා කිව්වා. මොන දැන් ආයෙ නම් thank you කියලා අහුවෙන්න එපා. මේ ක්‍රම පහ use කරලා ලස්සනට තමන්ගේ යාළුවන්ට හිතවතුන්ට ඉංග්‍රීසියෙන් කතා කරනකොට use කරන්න. නැත්නම් මේ ඇන්ඩ්‍රු සර් උගන්වන කෙනුත් වැඩක් නැහැ. මේ මෙච්චර කියලා දීලත් ඉවරලා මගේ ක්ලාස් එකේ ළමයිට මම විශේෂයෙන් කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ක්‍රම භාවිතා කරලා කතා කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රම භාවිතා කරලා කතා කරන්න ඕනේ. එතකොට තමයි වෙනසක් තියෙන්නේ. නැත්නම් අපි හැමදාම කියන විදිහට ඉංග්‍රීසි කතා කරලා ඔයාලා ඉංග්‍රීසි පන්ති වලින් ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. මේ වගේ අපි ෆ්‍රී වීඩියෝ දාලා ඔයාලට උගන්වන දෙයකින් ඇති වැඩකුත් නැහැ. ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න මේක තමන්ගේ දෛනික කන්වර්සේෂන් එකට යොදා ගන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉංග්‍රීසි ලස්සන වෙයි. ඉතින් අර මම මුලින්ම කිව්වා වගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද ලස්සන වීඩියෝස් අපි සතිපතා ගේන්න plan එකක් තියෙනවා. හරි එහෙනම් ආයුබෝවන්. යුගයේ ඉංග්‍රීසි බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රු අමරසිංහ